හායි ඔයගොල්ලෝ thumbnail එක දැක්කම දැන්නවත් දන්නේ නැද්ද මේ වීඩියෝ මොකද්ද කියලා? මේක VN එක ගැන වීඩියෝ එකක්. තනිකර මේ CapCut එක වගේමයි. කිසි වෙනසක් නැහැ. අපිට ඕන විදිහට වීඩියෝ එඩිට් කරන්න පුළුවන්. අපි මුලින්ම Play Store එකට ගිහලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ මෙන්න මේ විදිහට මේව කළා. මම ඩවුන්ලෝඩ් කරගෙන තියෙන නිසා මම ආයේ මේව කරන්නේ නැහැ. මෙතනින් ඕපන් කරගන්නවා. අපිට පුළුවන් මේක එතනින් වීඩියෝ එක හදාගන්න ඔය ලකුණ අවබලා. පොඩි මේවා ටික සෙට් එකක් තියෙනවා. ඒ ටික ලෝ දාගන්න ඕගන්ට එච්චරයි කරන් තියන්නේ ඔය ටික ටික. අදින් ඕපන් වෙනවා අපේ ගැලරි එක. ගැලරියෙන් අපිට ඕන වීඩියෝ ටික සිලෙක්ට් කරගන්න ඕනේ. අපිට වීඩියෝ එඩිට් කරන්න බලන්න YouTube වීඩියෝ එඩිට් කරන්නේ මේකෙන්. අපිට මේ වගේ වීඩියෝ සිලෙක්ට් කරගෙන අපිට තියෙන විදිහට ඉෆෙක්ට් සවුන්ඩ් ග්‍රැෆික් හැමදේම වෙනස් කරන්න පුළුවන්. ඔය පේනවනේ මුලින්ම ඉෆෙක්ට් කලර් ඒ ටික වෙනස් කරන්න පුළුවන්. ඔයකට කිසිම ඩේටා ඕනෙත් නැහැ. සල්ලි ගෙවන්න ඕනෙත් නැහැ. ඔක්කොම ෆ්‍රී. ඩේටා ඔෆ් කරලා වාඩි වෙන නෝමල් එක වැඩ කරන් යන්න පුළුවන්. නෝමල් විදිහට වීඩියෝ එක සේව් කරගන්න පුළුවන් අපිට ආයේ. ඔය අපි CapCut එකෙන් එඩිට් කරන වීඩියෝ වගේ ඕන වීඩියෝ එකක් එඩිට් කරන්න නම් කිසිම අවුලක් නැතුව. හැබැයි TikTok එකේ වගේ අර ටෙම්ප්ලේට් ගන්න බෑ. එතන පොඩි අවුලක් තියෙනවා. අපිට ඒක ඇරෙන්න අනිත් තේරම කරගන්න පුළුවන් වීඩියෝ එක කට් කරන්න ඕන දෙයක්. සවුන්ඩ් වෙනස් කරන්න හැමදේම පුළුවන්. කිසිම අවුලක් වෙන්නේ නැහැ අපිට. බොරුවට CapCut එකට සල්ලි දීදී ඇප් වලට සල්ලි දීදී ගන්න දැන් නැහැ අපිට YouTube වීඩියෝ ඕන වීඩියෝ මේන් එඩිට් කරන්න පුළුවන් ටක් ගාලා කිසි අවුලකුත් නැහැ ඔක්කොම තේරෙන විදිහට තියෙනවා. CapCut එක එඩිට් කරපුවාට කියන්නේ මේක එච්චර අමාරු නෑ. ඉතින් මේක තනිකර CapCut එක වගේම කිසිම අවුලක් නෑ. පේනවනේ ඔයාලට මේක ස්ලෝ මෝෂන් එක කරලා ගන්න පුළුවන්. මේකෙන් වෙන්නේ වීඩියෝ එක පටන් ගන්න සවුන්ඩ් එක පොඩ්ඩක් කියන පොඩ්ඩක් වැඩි වෙන විදියට. අනිත් එකෙන් යට ඊට යට තියෙන එකෙන් මේ වීඩියෝ එකේ සද්ද ටික අඩු වෙන විදියට මේ වීඩියෝ එක රෙදි එහෙම හදන් තියෙන්නේ. අපි ඔය කියන්නේ ගේම් වල අනිත් අයින් වලට පොඩි මීම් වල කෑලි වගේ ෆොටෝ දාලා එඩිට් කරගන්නත් පුළුවන්. අයින් වලට පොඩි මීම් කෑලි දාලා ෆොටෝ දාලා ඒ වගේ ඕන දෙයක් හදාගන්න පුළුවන්. කිසි අවුලක් වෙන්නේ නැහැ මේකේ. තනිකර CapCut එකේ කරනවට සෙට් එකම කරන්න පුළුවන්. green screen දාන්නත් පුළුවන්. background හැම එකම පුළුවන්.
මං හිතනවා ඔයාලට මේක තේ වීඩියෝ එකෙන් වටිනා දෙයක් ලැබෙන්නේ නැති කියලා තේරෙන්නත් ඇති කියලා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා සබස්ක්‍රයිබ් එකක් දාන්න. ඕලගේ එක සබස්ක්‍රයිබ් එකත් මට වටිනවා ගොඩක්. ලයික් එකත් හැම දෙයක්ම මට වටිනවා. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. goodbye.